හෙලෝ අදත් පිළිගන්න ඔයාලා ආදරෙන් මගේ වීඩියෝ එකට. ඉතින් මේකත් ඔයාලා ගොඩක්ම ආස හිතන වීඩියෝ එකක්. බලන්නකෝ අද මොනවද කතා කරන්න කියලා. ඉතින් තම්නේල් එක දැක්කනම් ඔයාලා හැමෝම දන්නවා අද මම මොනවා ගැනද කතා කරන්න හදන්නේ කියලා. ගොඩක් ගෑන් ළමයි ලස්සනට ඉන්න ආසයිනේ. සමහරු ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. විශේෂයෙන්ම තමන්ගේ හැමේ පැහැ තව පොඩ්ඩක් හරි ලාපාට කරගන්න එකෙන් තමන්ගේ ලස්සන වැඩි වෙනවා කියලා ගොඩක් ගෑන් ළමයි හිතනවා. සමහරුන්ට ස්වභාවිකම ලස්සන පැපත් සමක් තියෙනවා. තවත් සමහරුන්ට ඒකෙම නෙවෙයි. ඔන්න ඔතනදී අපේ කට්ටියගේ කටේ ලොකුවටම තියෙන වචනයක් තමයි මේ ග්ලූටතොයින් කියලා කියන්නේ. ග්ලූටතොයින් කියන්නේ අපේ ඇඟට හරිම වැදගත් දෙයක්. මේක අපේ ඇඟේ හැදෙන ප්‍රතිඔක්සිකාරකයක්. සමහර වෙලාවට අපේ ඇඟේ ග්ලූටතොයින් මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ නරක කෑම, නරක පුරුදු, ලෙඩ රෝග, ආතතිය වගේ දේවල්. වයසට යනකොටත් මේ මට්ටම අඩු වෙනවා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. මේ මට්ටම වැඩි කරගන්න පුළුවන් ස්වභාවික ක්‍රම කීපයක් ගැන තමයි අද මම කියන්නේ. පළවෙනි දේ තමයි සල්ෆර් වැඩි කෑම ගන්න ඕනේ. සල්ෆර් කියලා කියන්නේ ග්ලූටතොයින් හදන අත්‍යවශ්‍ය khනිජයක්. මේක තියෙන්නේ එළකිරි, මාළු, කුකුල් මස් වගේ ප්‍රෝටීන් වැඩි කෑමවල. ඒ වගේම බ්‍රොකොලි, ගෝවා වගේ එළවලු වලත් සල්ෆර් තියෙනවා. මේක කන එකෙන් ග්ලූටතොයින් මට්ටම වැඩි වෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. සුදු ලුණු, රතු ලුණු වගේ දේවලුත් මේකට හොඳයි. අනිත් දේ තමයි විටමින් C වැඩිපුර ගන්න ඕනේ. විටමින් C කියන්නේ ග්ලූටතොයින් වලට ලොකු උදව්වක් කරන දෙයක්. මේක ග්ලූටතොයින් නිකරුණේ වැය වෙන එක වළක්වනවා. ස්ට්‍රෝබෙරි, පැංගිරි කුලේ පළතුරු, පැපොල්, කිවි වගේ කෑමවල විටමින් C ගොඩක් තියෙනවා. සමහර අධ්‍යයන වලින් පෙන්නලා තියෙනවා විටමින් C සප්ලිමන්ට් ගත්තාම ග්ලූටතොයින් මට්ටම 18%ක් 47ක් අතර වැඩි වෙනවා කියලා. තවත් දෙයක් තමයි සෙලනියම් තියෙන කෑම ගන්න ඕනේ. සෙලනියම් කියන්නේ ග්ලූටතොයින් ක්‍රියාකාරීත්වයට උදව් වෙන තවත් khනිජයක්. හරක් මස්, කුකුල් මස්, මාළු, රතුබත් වගේ දේවල් වලින් සෙලනියම් ගන්න පුළුවන්. දවසට මයික්‍රෝග්‍රෑම් 55ක් වගේ සෙලනියම් ගන්න එක හොඳයි කියලා තමයි කියන්නේ. ග්ලූටතොයින් වැඩිපුර තියෙන කෑම කන්න ඕනේ. ග්ලූටතොයින් ස්වභාවිකව තියෙන කෑම වර්ගත් තියෙනවා. නිවිති, අලිගැට පෙර, ඇස්පරගස් වගේ කෑම වර්ග මේකට හොඳයි. හැබැයි මේවා කනකොට ග්ලූටතොයින් එච්චර හොඳට ශරීරයට උරාගන්නේ නැහැ. ඒ වුණත් මේවා ආතතිය අඩු කරගන්න උදව් වෙනවා. අනිත් දේ තමයි වේ ප්‍රෝටීන් ගන්න. වේ ප්‍රෝටීන් වල සිස්ටින් කියන ඇමයිනෝ ආම්ලය වැඩිපුර තියෙනවා. මේ සිස්ටින් තමයි ග්ලූටතොයින් හදන්න උදව් වෙන්නේ. ඒ නිසා වේ ප්‍රෝටීන් ගන්න එක ග්ලූටතොයින් මට්ටම වැඩි කරන්න හොඳ ක්‍රමයක්. අනිත් එක මිල්ක් තිසිල්. අත්හදා බලන්න. මිල්ක් තිසිල් කියන්නේ ග්ලූටතොයින් මට්ටම වැඩි කරන ශාකමය සප්ලිමන්ට් එකක්. මේකේ තියෙන සිලිමරින් කියන සංයෝගය ග්ලූටතොයින් ආරක්ෂා කරන්න උදව් වෙනවා. අනිත් එක කහසාරය. කහවල තියෙන කර්කියුමින් කියන ප්‍රධාන සංයෝගය ග්ලූටතොයින් මට්ටම වැඩි කරනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. හැබැයි මේකට කහ කුඩු වලින් විතරක් මදි. කහසාරය ගන්න එක තමයි වඩා හොඳ. තවත් දෙයක්. හොඳට නිදා ගන්න ඕනේ. දිගු කාලීනව නිින්ද නැති වුණොත් ඔක්සිකාරක ආතතිය වැඩි වෙලා ග්ලූටතොයින් මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා හැමදාම හොඳට පැය 7-8ක්වත් නිදා ගන්න එක ග්ලූටතොයින් මට්ටම පවත්වාගෙන යන්න උදව් වෙනවා. නිතිපතා ව්‍යායාම් කරන්නත් ඕනේ. නිතරම ව්‍යායාම් කරන එකෙන් ප්‍රතිඔක්සිකාරක මට්ටම වැඩි වෙනවා. විශේෂයෙන් ග්ලූටතොයින් කාඩියෝ සහ වෙයිට් ට්‍රේනින් කියන දෙකම එකටම කරන එක තමයි හොඳම ප්‍රතිඵල දෙන්නේ. වැඩිපුර මත්පැන් බොන එකෙන් වළකින්න ඕනේ. ඕනෑමට වඩා මත්පැන් පානය කරන එකෙන් ග්ලූටතොයින් මට්ටම ගොඩක් අඩු වෙනවා. විශේෂයෙන්ම පෙනහළු වල. මත්පැන් වැඩිපුර බොන කෙනෙක්ගේ පෙනහළු වල ග්ලූටතොයින් මට්ටම 80ක් 90කින් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මත්පැන් පානය සීමා කරන එක ග්ලූටතොයින් මට්ටම නිරෝගීව තියාගන්න වැදගත් වෙනවා. ඉතින් ග්ලූටතොයින් කියන්නේ අපේ ඇඟට හරිම වැදගත් ප්‍රතිඔක්සිකාරකයක්. ඒකේ මට්ටම අඩු වුණාම නොයෙක් ලෙඩ රෝග හැදෙන්න උනත් පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් මේ ක්‍රම ටික පාවිච්චි කරලා ග්ලූටතොයින් මට්ටම නිරෝගීව තියාගන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් ලස්සනට ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ වගේ තව ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.